Hi everyone, welcome to YouTube School English class. ඉතින් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ YouTube School එකේ grammar class එකත් එක්ක. Active voice tenses 12ක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ යටතේ මොනවාද අපි present tense එකට අදාළ වාක්‍ය වර්ග 4 පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අතීත කාල එහෙමත් නැත්නම් past tense එකට අදාළ වාක්‍ය වර්ග ටික ඔයාලත් එක්ක කතා කරන්න. මේ තියෙන්නේ simple past tense. ඒ කියන්නේ සරලම අතීත කාලය. මේකේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. හැම වාක්‍ය වර්ගෙම එකම ස්ටයිල් එකට හැදෙන්නේ SVO verb එක මොකද්ද? verb එක past form එකෙන් එන්නේ. එච්චරයි වෙනසකට තියෙන්නේ. හැම එකම verb එක past form එකෙන් එන්නේ. ඉතින් මේකේ අපේ negative එකයි interrogative එකයි හැදෙද්දි තමයි චුට්ටක් ඔයාලා පටල ගත්තොත් පටල ගන්න. ඒත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේක හරි ලේසි. So the simple past tense is used to refer to an action that was done or happened in the past. ඉතින් බලන්න I ate apples. eat කියන එකේ past එක තමයි ate කියන්නේ. ඔය ate කියන එක හැදිලා තියෙන්නේ did කියන එකයි eat කියන එකයි එකතු වෙලා. ඒකනේ අපි ඔහොම දාලා තියෙන්නේ. right? ඉතින් පේනවා ඔයාලට. ඔන්න බලන්න ඊළඟට අපිට තියෙනවා මොකද්ද? අහගෙන හිටියේ නැති අයට නැවත අහගන්න පුළුවන්. එහෙනම් I ate apples. එහෙමනම් ඔයාලට හොඳටම පේනවා මේ ate කියන එක හැදිලා තියෙන්නේ did කියන එකයි eat කියන එකයි එකතු වෙලා. එහෙනම් අපි අපේ negative එක හදද්දී did එක එළියට ගන්නවා. ate තියන්නේ නැතුව verb එක eat කියන විදිහට අපේ පළවෙනි form එකෙන් verb එක තියෙනවා. එහෙනම් I did not eat. හරි? එහෙනම් මේකේ අපි ප්‍රශ්නය හදනකොට did I eat? right? did he eat? මේකේ නැත යන ප්‍රශ්නය didn't I eat? didn't he eat? did not කියන එක ෂෝට් කරලා තමයි didn't කියලා ගන්න. එහෙනම් මේක එක්සැම්පල් එකක් බැලුවොත් අපි පේනවා Mary went school yesterday. Mary did not go to school yesterday. ඔන්න පේනවද went කියන එක go කියන එකේ past එක. එහෙනම් went කියන එක හැදිලා තියෙන්නේ did එකයි go එකයි එකතු වෙලා. ඒකයි අපි did එළියට ගත්තේ. Mary did not go to school yesterday. Did Mary go to school yesterday? Didn't Mary go to school yesterday? right? අතීත කාල. මේ අග yesterday එක දැමීමෙන් මේක අපි අතීත කාල බවට පත් කරලා තියෙනවා. මෙන්න මේක අතීතයේ යම් වෙලාවක වෙවි තිබුණ දෙයක්. I was eating apples. I was eating apples. මම ඇපල් කකා හිටියේ. right? You were eating apples. They were eating apples. ඔන්න ওই විදිහට තමයි අපි past continuous කියන වචනේ තියෙන හැම තැනදීම verb එකට I අකුරයි N අකුරයි G අකුරයි පිටිපස්සට එකතු වෙනවා. සහ මෙතන ඔයාලට පේනවා පොඩි දෙයක් තියෙනවා අර simple future එකේ වගේ easy නෑ. අපි simple past එකේ වගේ simple present එකේ වගේ easy නෑ. right? මේ past එක past continuous. මේක simple past එහෙම නෙමෙයි. right? එතකොට මේකේ singular noun එකත් එක්ක එහෙම නැත්නම් subject එක singular වෙනකොට helping verb එක was නැත්නම් was. subject එක plural වෙනකොට helping verb එක were. right? I was eating, he was eating, she was eating, you were eating, they were eating. ඔන්න ඔය ක්‍රමයට තමයි හැදෙන්නේ. ඊළඟට ඔකේ negative එක I was not eating. right? they were not eating. right? ඒතර වගේම යෝකේ ප්‍රශ්නේ ඉස්සරහට එනවා was හරි were හරි helping verb එක. was I eating? were you eating? were they eating? ඔන්න ක්‍රමේ. right? එතකොට wasn't
she? Wasn't he? Wasn't I? ඔන්න එන ක්‍රමේ. Wasn't he eating apples? Weren't you eating apples? ඔය ක්‍රමයටයි එන්නේ. Right? Okay. So මේකටත් example එකක් බැලුවොත් Mary was making a cake when I went there. Mary was not. පේනවද? Mary එක්කෙනයි ඒ නිසා was ආවා. Right? Children වගේ තිබ්බනම් එතන was එන්නේ were එන්නේ. helping verb එක. Right? Mary wasn't making a cake. Was Mary making a cake? Wasn't Mary making a cake? ඔය ක්‍රමයටයි එන්නේ. Right? එහෙනම් අපි යනවා තුන්වෙනි එකට past perfect tense. මොකද්ද මේ past perfect එකේදී වෙන්නේ? Used to refer to an action in the past that was completed before another time. කියන යම් කාලයකට කලින් complete කරලා තියෙනවා නම් ඒක ගැන කියන්න අපි past perfect use කරනවා. present perfect වලයි past perfect වලයි වෙනසක් තියෙනවා. ගොඩක් අය message කරලා අහනවා මේ දෙකම එක වගේ නේද? ඔය එක වගේ හැබැයි වෙනසක් තියෙනවා. right? present perfect එකේදී ඒක කරලා ඉවර වෙලා තියෙනවා. හැබැයි ඒකේ effect එක තාම තියෙනවා. past එකේදී ඒක ඉවරටම ඉවර වෙලා. right? I මොකද්ද? දැන් අර present perfect එකේදී නම් ආවේ have එකයි has එකයි එක්කනේ අපිට verb එක past participle form එකෙන් දැම්මේ. හැබැයි මෙතන have has කී කිසිම මාරුවක් වෙන්නේ subject එක singular වුණත් plural වුණත් helping verb එක hadම තමයි. had I had, we had, she had, right? ඔක්කොම had. had. පේනවද? හරි නේද? එතකොට මේකේ නැත යන අර්ථය I had not eaten. They had not eaten. She had not eaten. ඔන්න ඊළඟට අපිට interrogative form එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ප්‍රශ්නය අපේ helping verb එක තමයි ඉස්සරහට එන්නේ. Had I eaten? Had he eaten? Had they eaten? ඔන්න ඔය ක්‍රමයටයි එන්නේ. මේකේ negative interrogative එකේදී had එකත් එක්ක not එක එකතු වෙලා එනවා. Hadn't I? Hadn't he? Hadn't she? Right? had not කී දදා ඉන්නේ මේක short කරලා දෙනවා. ඔන්න ඒකේ example එකක් බැලුවොත් අපි මෙන්න මේ විදිහට I had written a book. I hadn't written a book. Had I written a book? Hadn't I written a book? ඔය ක්‍රමයට ලියන්න පුළුවන් past perfect tense. right? ඊළඟට මොකද්ද? එහෙමනම් ඊළඟට මොකද්ද තියෙන්නේ අපේ? past perfect continuous නේද? අතීත කාලේ හරි හැබැයි ing form එකක් එන්නේ අයි continuous එකක්නේ. used to refer an action that began before the time of speaking and continued up to that time. ඒ කියන්නේ මොකද්ද? ඒ වෙලාව වෙනකනුත් continuation එක තියෙනවා. right? past perfect continuous බලන්න I had been මේක continuation එකක් හින්දා had එකත් එක්ක been එකක් එනවා. මේක past නිසා had කියන helping එකෙන් අපිට මේක past කියලා හොයාගන්න පුළුවන්. been කියන එකෙන් අපිට මේක perfect කියලා හොයාගන්න පුළුවන්. ing form එකේ verb එකෙන් අපිට මේක continuous කියලා හොයාගන්න පුළුවන්. ඔහොමයි අපි tense එක හොයාගන්නේ. හැබැයි have has වෙනසක් නැහැ. singular වුණත් plural වුණත් subject එකට එන්නේ මොකද්ද? had එකත් එක්ක been hadම තමයි. have has මොකුත් නැහැ මේකේ. past නිසා had තමයි එන්නේ. පේනවනේ I had been eating eaten නෙමෙයි eating. right? ඔන්න ওই විදිහට ඕකේ negative එකක් තියෙන්නේ. I had not been eating. I hadn't been eating කියලා ගන්නත් පුළුවන්. මේකේ interrogative එක මොකද්ද? helping verb එක ඉස්සරහට එනවා. Had I been eating?
had I been eating. හරි නේද? එතකොට කොහොමද අපි මේකේ නැත යන අර්ථයේ ප්‍රශ්නය හදන්නේ? hadn't I been eating. had not කියන එක short කරලා hadn't වෙනවා. hadn't he, hadn't she, hadn't they. ඔන්න ඔය ක්‍රමයටයි අපේ past එක හැදෙන්නේ. හරි නේද? example එකක් බැලුවොත් අපි මෙන්න I had been making a cake for an hour. මම කේක් එකක් හද හිටියේ පැයක් තිස්සේ. නේද? කේක් එක තියෙනවා. I hadn't been making a cake for an hour. Had I been making a cake for an hour? Hadn't I been making a cake for an hour? ඔන්න ඔය ක්‍රමයටයි අපේ past tense වල වාක්‍ය හැදෙන්නේ. පුළුවන් නම් past tense මේ වාක්‍ය වර්ග 4 දාලා කතා කරපු නැති අය ඔයගේ ජීවිතයේ තියෙන අමතක නොවන සිද්ධියක් an unforgettable memory in your life හරි ස්පීච් එකක් හදලා තියාගන්න. So that's it. මේ තමයි past. ඔන්න අපි present කතා කරා, past truth කතා කරලා ඉවර කරා. So that's it, and that's the end of the video. Thank you very much for watching the videos. තව මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ යම් යම් දේවල් මේක කොහොමද තේරුණාද ඊළඟ මේකේ තිබ්බ මේ විදිහට කියන විදිහට වාක්‍ය හදලා ඒකත් ඔයගොල්ලන්ට කැමති නම් ටයිප් කරන්න පුළුවන්. නැත්නම් අකුරෙන් ලියලා ෆොටෝ එකක් ගහලා කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. ඒ ක්‍රමයට වැඩ ටික කරගන්න කියලා ආරාධනා කරන ගමන් මේ වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. Have a good day.